වීඩියෝ එකක් ගෙනවා කියලා මුරුක්කු ඒ කියන්නේ ඔයා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරගන්න කැමති කෙනෙක්ට නම් මම දන්න දේ කියලා දෙනවා කියලා මම කිව්වනේ. ඉතින් ඔන්න මම අද මේ වීඩියෝ එක අරගෙන ආවා. අපි මේ පාම් පිටි තම්බල අරගෙන ඒකෙන් පිටි මේ හල්ලා අරගත්තු පිටි තමයි මේ තියෙන්නේ. පාම් පිටි තම්බල ගත්තේ. පාම් පිටි වලින් තමයි මම මුරුක්කු හදන්න යන්නේ. ඒකට සුදු ලුණු, කරපිංචා, ලුණු, කහ මේ ස්වල්පයක් තමයි දාන්නේ. දැන් මගේ අම්මා තමයි අද පිටි එක අනන්නේ. කරපිංචා හීනියට කපාගෙන සුදු ලුණු පොඩි වෙනකම් මේ අඹරලා ලුණු ස්වල්පයක් තමන් කන ප්‍රමාණය හැටියට ලුණු ස්වල්පයක්. ඇත්තට මේකට දාන්නේ කලරින් කුඩු චුටකිනම කලරින් කුඩු දාන්නේ. ඒක ඔයාලා ස්වයං රැකියාවක් විදිහට කරන කෙනෙක් නම් මේ බිත්තර කහමදේ පාට කිව්වහම ඔයාලට කලරින් කුඩු දෙනවා. මම අද දාන්නේ ඇත්තටම කහ. ඉතින් අපි පිටියක මික්ස් කරලා බලමු චොට්ටක් මේ මික්ස් කරමු. හරි යාළුවනේ අපි දැන් බලමු මේ මික්ස් කරලා කොහොමද අම්මා තව කහ චුට්ටක් දැම්මම මොකද? හරි. හදන්න පුළුවන්. අපි කාන්ද වගේ ඉන්නේ. සාමාන්‍යයෙන් ඉන්දියාප්ප පිටි එක අනාගෙන පදමට නේ අම්මා අනාගන්නේ. තව කහ ඇත්තටම කලරින් කුඩු තමයි අවශ්‍යයි. ඒ කලරින් කරලා තියෙන පාට අපිට කහ වලින් ගන්න අමාරුයි. මම දැන් අර ඔයාලට ඒක කරලා පෙන්නන්න ඕන හන්ද තමයි කහ මික්ස් කරලා මේක හදන්න ගත්තේ. අපි බලමු මුරුක්කු හදලා කොහොමද කියලා. හරි. අපි දැන් මුරුක්කු ටික මිරක ගන්න තමයි හදන්නේ. තව ඔයාලට කියන්න ඕනේ මේ මුරුක්කු මිරක ගන්න මේ පොඩි කාඩ්බෝඩ් ඒ කියන්නේ පිරිසිදු කාඩ්බෝඩ් දෙකක් අරගන්න කාඩ්බෝඩ් ගන්න. මේ එතකොට අර ඇලෙන්නේ නැහැ. අපිට ඒක මේ අපි බලමු දැන් මුරුක්කු ටික කොහොමද කියලා. මේකේ තියෙනවා 10 මුරුක්කු. එතකොට අපි ওই බෝතල් කරන ප්‍රමාණය මුරුක්කු එක ප්‍රමාණ වලට එක රවුම් ප්‍රමාණ තමයි ගන්නෙ. ඔය හදන්නේ අම්මා
10 ප්‍රමාණයද? 5 ප්‍රමාණය. ඔය 5ට නෙමෙයි දැන් 10නේ යන්න තියෙන්නේ. මේ මිරිකන ප්‍රමාණය මේ මුරුක්කුවක් 10යි. මේ මුරුක්කුවක් 10ට තමයි කඩවල් වලට යන්නේ. මේ හරියෙන් මම මේක කරගන්නවා. මේ ඉතින් මේ ඇත්තටම තමන්ගෙම කියලා ස්වයං රැකියාවක් කරන කෙනෙක්ට නම් ඉතින් හොඳයි. මේ ගෙදර බබාලා නැති කෙනෙක්ට වගේ මේ වගේ ස්වයං රැකියාවක් පටන් ගන්න පුළුවන් නේ. මේවා තව මුදු බයිට්, එතකොට මික්සර් බයිට්, තව තියෙනවා ඔය කූරු වගේ බයිට් එකක්. ඉතින් ඒ ඔක්කොම මම හදන වීඩියෝ ඉස්සරහට ගෙන්නම්. මම මේ 500 මම පිට තැම්බිය ඔයාලට මේ වීඩියෝ එක ගේන්න ඕන හන්ද. ඒකෙනුත් මම ග්‍රෑම් 200ක් වගේ තමයි ගත්තේ. තව පිට තියෙනවා. මේ ඉතින් ඇත්තටම මේ මාර ලාභයක් ගන්න පුළුවන් මේකේ. එහෙම නැත්නම් ඉතින් ඔයාලට තේ බොන වෙලාවකට මුරුක්කුවක් කාලා තේ බොන්නත් පුළුවන් ගෙදර. හැබැයි මේකේ මික්ස් කරලා ගන්න පුළුවන්. සරට කන්න කැමති නම් මේ බැද්දට පස්සේ මිරිස් කුඩ චුට්ටක් ලුණු කුඩ ටිකක් දාලා ලුණු දානවනේ. ඉතින් සාමාන්‍යයෙන් මේක මදි වගේ නම් ලුණු කුඩ චුට්ටක් දාලා මික්ස් කරලා කනකොට ඇත්තටම රසයි. මම ගොඩක් දුරට මේ මං කියවනේ මගේ අයියලා ගෙදර මේ බිස්නස් එක කරනවා කියලා මම අරගෙන ඇවිල්ලා මේ ගොඩක් දුරට මේ මිරිස් කුඩුයි ලුණු කුඩුයි මික්ස් කරලා තමයි මම නම් කන්නේ. ඒකට ගොඩක් රසයි. තව දෙයක් මට කියන්න අමතකුණා. මේ මම දැන් මේ ඔයාලට පෙන්වන්න හන්ද පොල් තෙල් තමයි මේ පාවිච්චි කරේ. හැබැයි පොල් තෙල් නෙමෙයි මේක පාම් ඔයිල් තමයි. ඔයාලා බිස්නස් එකක් කරනවා නම් පාම් ඔයිල් මේ වලින් තමයි මේක මේ බැද ගන්න ඕන. මොකද කල් තබා ගන්න ඕන හන්ද පොල් තෙල් වලින් මේ තියන්න අමාරුයි. මේ රස වෙනස් වෙනවා. මේ පාම් ඔයිල් තමයි මේවට පාවිච්චි කරන්නේ. මේකේ මේ පාට කහ දාපු හන්දා කල එක චුට්ටක් අඳුරු පාටක් තියෙන්නේ. කහ දාපු හන්දා අර කලරින් ඩයි එක මේ කියන්නේ පිටර කහ මැද්දේ පාට කලරින් එක ගත්තාම මේකේ ලස්සන මේ පාට ලස්සනයි. මේ අපි දැන් මේ කහ මේ දාලා තියෙන හන්ද තමයි මේ පාට තියෙන්නේ. නැත්තම් මේකේ ලස්සන පාටක් තියෙන්නේ. බෙදෙනකොට වෙනස හොයාගන්න පුළුවන්. මේ එහෙම කරලා බලන්න. ඇත්තටම රසයි. මේ තදට හයියට තියෙනවා. මේකට ඔයාලා මේ හාල් පිටි චුට්ටක් මික්ස් කරාට කමන්නේ නැහැ. ඔව් චුට්ටක් හයිය වෙන්න. මේකත් දැන් තදයි. මීට වඩා තද වෙන්න. කරලා ගන්න. හරි යාළුවනේ ආයි වීඩියෝ එකකින් හම්බෙමු. තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයි ඔයාලව හම්බෙන්න එන්න. එහෙනම් ඔක්කොටම බුදු සරණයි.